ෆාස්ට්. මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. කැනේඩියානු අගමැති මාර්කර්නීගේ ජයග්‍රහණයට සුබ පැතීම සඳහා අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුරකථන ඇමතුමක් ලබාගෙන තිබෙනවා. දෙරට අතර නව ආරක්ෂක හා ආර්ථික සම්බන්ධතා පිළිබඳව නුදුරේදීම විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවත් එක්සත් ජනපදය ඔවුන්ගේ අන්‍යෝන්‍ය අභිවෘද්ධිය සඳහා ස්වාධීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළ අතර නව ජයග්‍රහණය සහ ඉදිරි කටයුතු සඳහා අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සුබ පැතුම් එකතු කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන දුරකාලයේ දින 100 සම්පූර්ණ වීම සැමරීමක් සිදු කළේ විප්ලවීය ප්‍රකාශ කිහිපයක් සමගින්. තම දුර කාලය තුලදී ගැඹුරු වෙනසකට පරිවර්තනයකට සියලු දේ සැලසුම් කරන අතර ගෝලීය වෙළඳ යුද්ධය තමන් විසින් දියත් කර ඇති බවත් තමන්ට පෙර ජනාධිපති ධූරයන් වල නිරත වූ ජනාධිපතිවරුන්ගේ තීරණයන් දැඩිව හෙලා දකිමින් තම ධූරයේ ඉදිරි කාලය තුල දියත් කිරීමට නියමිත ආර්ථික සැලසුම් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර විදේශීය මෝටර රථ හා මෝටර රථ අමතර කොටස් ආනයනය සඳහා තීරු බදු ලිහිල් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් මෙහිදී ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා. යුරෝපයේ ඉඳලා ලංකාවට මොහොතින් සල්ලි යවන්න තියෙන ආරක්ෂිතම සහ පහසුම ක්‍රමය ගැන ඔබ දන්නවද? ඒ තමයි